gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey, life is Sir, මෙච්චර සන්තෝෂයෙන් කිව්වේ දුක හිතෙන සින්දුවක්ද? අප්පුවා මේක මං දුකටත් ගයනවා සතුටටත් ගයනවා. මේක මං දුකට ගයනකොට මගේ කටහඬ වෙවුලනවා. හොඳට අහගෙන හිටියොත් ඔබටත් ඒක තේරුම් ගන්න පුළුවන්. අප්පුවා කැමති මම දුකෙන් ගයනවටද සතුටෙන් ගයනවටද? සතුටින් ගයන්න සර්. Life is but a dream. Life is but a dream. Roll, roll, roll your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! Row, row, row your boat gently down the stream. Merrily, 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 life is but a dream. Hey! 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 ඔක්කොටම වැඩිසිංහ තේන්ති. ඇත්ත තරම් කාපල්ලා අද මං ගානේ. මොකද උඹට කවදාවත් නෙතුව අපිට වීදම් කරන්න හිතුවේ. වෙනතර වීදම් කරන්නේ උඹද? ඒත් මමම තමයි. ඒක නම් ඇත්ත. සතපහක් වීදම් කරන්න නැති කුණු ලෝභය. සතපහක් වීදම් කරන්නේ කොහොමද බං? බලලා දන්නේ නෑනේ. පොත් ටික ගන්න බැරුව දඟලන දඟලෙල්ල. බලට මොකද? බලලා ඉතින් සල්ලි ගස්වලින් ඉන්නේ කඩන්නේ. රුචිර නිමන්ත විහිළුවක්නේ කරේ. මේවා විහිළුද? මේවා කුමන්ත්‍රණ. මේවා අතේම අවල දෙන්නේ. අනේ මේ මට නම් කාටවත් කුමන්ත්‍රණ කරන්න ඕනේ. මේ රණ්ඩු කරන්නේ නැතුව දින දෙක කාපන්කෝ. ඒකනේ. අතර ගත්ත එක කටට දාගන්න පිළ නැහැ. මම නම් කනවා. මාත් කනවා. මම නම් කොහොමදත් කනවා. රුචිරට ලැජ්ජිතනවා කියන කතාවට. හරි බං.
මං ඇත්තට නෙමෙයි කිව්වේ. අන්තරේ විහිළුවා. ඒක ඇත්ත. පුත්‍රි වේදන් නොකරින් යාර සල්ලි නැති හින්දානේ. ඒ හින්දා සල්ලි ගැන යාට විහිළු කරන්න එපා. එයා දුප්පත් ළමෙක් නේ. Thank you. ශිරන්තගේ අම්මා කතා කරන්නේ. ඒ කට්ටිය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. වැයකට පොළල කියන්නේ නරක මිනිස්සු නෙවෙයි සුනේත්‍රා. හැබැයි ඉතින් ශිරන්ත UK ගියාට පස්සේ නිකන්වත් කෝල් එකක්වත් දුන්නේ නෑනේ. එහෙ ඉතින් ඉගෙන ගන්නයි රස්සාව කිරිල්ලයි දෙකම කරන්න එපා. සුනේත්‍රා දුව ශිරන්තට කැමතුනොත් විතරයි අපි මේ කසාද ගැන තීරණයක් ගන්න. ඔයාගේ බුරුල නිසා තමයි මේ ළමයා අනාගතය ගැන හරි තීරණයක් ගන්න නැත්තේ. ඉතින් අපිවත් මේ ළමයාගේ අනාගතය ගැන හරි තීරණයක් ගමු. මං කැමති නෑ දරුවට බලපෑම් කරන්න. අපිට පුළුවන් යෝජනා කරන්න, මඟ පෙන්වන්න, අදහස් දෙන්න. හැබැයි එයාගේ ජීවිතය ගැන තීරණයක් ගන්න ඕනේ. ඔයා දැන් මම දුවත් එක්ක පොඩ්ඩක් කතා කරලා තියන්න. අපිට බෑනේ වැයකඩ පොළලගේ බලාපොරොත්තු කඩ කරන්න. කාගේවත් බලාපොරොත්තු නිසා අපිට බෑ ළමයාගේ ජීවිතේ බිල්ලට දෙන්න. ඌව ගැන දැම්ම කතා කරන්න ඕනේ. අපි ඒව ඉස්සරහට බලමු. නැගිටපන්. මමට පොත්තු ගෙනාවා. මට බාබා ඔබ කාපා. බේතෝද මම මේ සවුදන් ජමා කියලා පොත්තු දෙකක් ගන්න. චි බලපන් බා. මේ ලෝකේ දුප්පත්තු කියලා જાතියක් ඉපදුනානේ. උඹ මේ කියන්නේ නිමන්තර දවල් කියව කතාව ගැනද? එකක් පිස්සු කෙරෙන්න නැතුව හිටපන්. ඒකේ මේ නිකන් කියව එකක් ඔබ රුවිතර අරගෙන. නෑ. ඕකි මට ඔය වගේ ජරා කතාවක් කලිනුත් කිව්වා. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ ඔය සල්ලිකාර හැත්ත මකබාවල දාන්න. මේකේ විෂමතාවය අපට කණ්ඩ තියෙන දේවලුත් එක්ක උඹලා කනවා. එතකොට අපි මොනවද කන්නේ? මුකුත් නෑ. උඹලට දුක හිතිලා මොනවා හරි විසි කරාම අපි ඒව කනවා. උඹලා කටු විසි කරලා අපි ඒව කනකොට උඹලා අපිට නිකන් කින්ඩිය දානවා. මේ වගේ නරක සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් උඹලා කියන්නේ කාටද? උඹලට ධනපතින්ට සල්ලිකාරින්ට පොල්මක්කාර උරුමක්කාර පරම්පරාවට උඹලට තමයි බං මේ ලෝකේ අයිති. යකෝ කොත්තුව කාපන්. ඕක පිළිරුවේ නැත්තම් ඊට පස්සේ අද වැඩේව පටන් ගනින්. බෝධිම කඩෙන් ගෙනාවේ ඒකයි. මේ ඒක නෙවෙයි. දැන් කොහොමද උඹේ ඔය ධනපති ප්‍රේමය? මගේද? නැත්තම් මගේද? මචං දැන් බොහෝ දුරට සාර්ථකයි කියලා මට දැනෙනවා. හැබැයි මචං තාම හරිම නාඩිය අල්ලගන්න බැරි වුණා. නාඩියක් නෙවෙයි අල්ලපම් බල නහරයක්ම සල්ලි කඳක්. සල්ලි කඳක්? අන්න පැන්න උඹලගේ මාක්ස්වාදේ එළියට. ඕකට තමයි යකෝ කියන්නේ නැති එකා තියෙන එකා දිහා බලාගෙන උන් වගේ එකෙක් වෙන්න බැරි වීම ගැන හිතා විදවීම පිළිබඳ වාදය කියලා. අපේ කොලෙජ් එකේ කී දහහක් නම් ඔය පක්ෂ වලට කඩේ ගියාද? ඈ ඒ වලට බර අත්තක් අල්ලගත්තෙන් පස්සේ කොලෙජ් එකෙනුත් අවුට් වෙලා නිකන් පූස් පැටවු වගේ ඉන්නේ. සමාජ අසාධාරණය ගැන කතා කරන එකම තමයි සමාජයට ලොකුම අසාධාරණය කරන්නේ. අනේ මේ උඹයි මම දන්න සමාජවාදය. ඔන්න කොත්තු එක්ක ආපන්. උඹට මිහිරව පේන්නේ සල්ලි කතක් වගේ වුණාට මට නම් ඒකව පේන්නේ ගෑනු පරාණයක් හැටියට විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි මම උඹට එකක් කියන්නම්. ඕකිව අල්ලගන්න එක නම් එච්චර ලේසි නෑ මචං. මල්ලි තොණ්ඩුව දාලා තියෙන්නේ තද කරගන්න විතරයි තියෙන්නේ. ඉඳා මට නම් එයා පේන්නේ ජීවිතය ගැන කිසි බරක් වගකීමක් නැති කෙනෙක් විදිහට. ජීවිතේට ඕනෑවට බරක් ඕනේ නෑ බං. ඉන්න ටික කාලේ ජොලියේ ඉන්න ඕනේ. ඒක මොන මෝඩ කතාවක්ද? ජොලියෙන් ඉඳලා හරියන්නේ නැහැ. ජීවිතය කියන්නේ වගකීම් තියෙන දෙයක්. අපි අම්මලා තාත්තලා යට තින්නකන් ඒක තේරෙන්නේ නැහැ. දවසක අපි අම්මලා තාත්තලා වුණාම අපිට දරුවෝ හිටියාම එතකොට තමයි ඔය ජොලිය මතක් වෙන්නේ.
මොනවා වුණත් මාද උඹට ගැලපෙනවා. උඹට කැමති. අතන රණ්ඩුවක් නේද? මාදවල ගහගන්නේ. මාදව. මොකද රුචි උනේ? මොකද උනේ? මූ ඉතින් ඉල්ලගෙන ගෑවා. ඒකයි උනේ. මොකද උනේ කියලා කියන්නකෝ. අර බන්ටි ඉන්නේ. ඌ කෙල්ලෙකුට විරුද්ධව කැලෑ පත්‍ර ගහනවා. මෙයා පොර වෙන්න ගියානේ ඒක නවත්තන්න ගිහිල්ලා. කෙල්ලන්ට කැලෑ පත්‍ර ගහන එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඒ වුණාට රණ්ඩු කරගෙන හරියන්නේ නැහනේ. ඔයාට අමාරුද? ඒත් ඇවිල්ලා. මේ කවුරු හරි ගිහින් ත්‍රිවිල් එකක් ගේන්නකෝ අනේ. අපි හොස්පිටල් එකට යමු. යමු. නෑ හොස්පිටල් යන්න ඕනේ නෑ මට මරුවක් නෑ. මූට අමාරුයි යමු. යම් බලන්න. බලන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න නෑ නේ මොකද නේ? හරි මාදව. යම්. ප්‍රශ්නයක් නෑ. පැය දෙක තුනක් තියලා එක්කන් යන්න පුළුවන්. කොහොමද අපි එක්ස්රේ එකක් ගමු. Thank you doctor. කවුද patient girlfriend? ඔව් ડોක්ටර් දෙන්න ළඟනේ මැරි කරන්න ඉන්නේ. රුචිර. Okay, good. හැබැයි රන් වලට පැටලෙන්න දෙන්න එපා. මොකද ගහන පාරක් කරදුනොත් එහෙම ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. අන්න දැක්කද මං කිව්වේ? අද කාලේ හොඳම දේ තමයි තමන්ගේ පාඩුවේ ඉන්නේ. අනික තමන්ගේ දේ කරන්න කමකුත් නෑ. Okay, thanks you. බෙහෙත් වෙලාවට දෙන්න. දෙක තුනට විතර යන්න පුළුවන්. Thank you doctor. මොකද්ද රුචිර අය කරපු වැඩේ? ඇයි දැන් සෙට් නේ? අනේ ඔව්. ડોක්ටර් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා මම ආර්ටිබි නෑ කියන්නේ. ඉතින් මං කියද්දි ඔයගොල්ලෝ විරුද්ධුන්නේ නෑනේ. ඔයගොල්ලෝ නිහඬ වෙටි. සෙට් නේ. පිස්සු ගේන්න බාවා. මේ නිවන්ති අපි යමුබ මේ අනුගේ කුරුළු කුඩු කඩන්න නැතුව යමු. මේ මන් තින්නකෝ. තිදෙනවද? නෑ. මෙච්චරකම් කරගන්න බැරි වුණ වැඩි අද කොහොම හරි කෙරුණානේ. ඒක නම් ඇත්ත. හරියට කියලා කරා වගේ. එක අතකට ගුටි කන එක නරකම නෑ නේද බා? ඇයි? ඔයාලට ගුටි කන්න හිතුණාද? අපි ගුටි කෑවට ඉතින් අපිට කවුද අනුකම්පා කරන් ඉන්නේ? ඔහොම යද්දි ඉතින් අනුකම්පා කරන්න කවුරු හරි ඉඳි. ඔයාගේ නපුරුකම නැති කරගත්තොත් මගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙයි. හරි. ඒ කියන්නේ දැන් මිහිරිට මාව පේන්නේ නපුරු කොල්ලෙක් වගේද? නෑ. එහෙම පේන්න කලින් තමයි මං කියන්නේ නපුරුකම නැති කරගන්න කියලා. ඒ කියන්නේ මම මොකක් කරේ නපුරු වැඩක් කරොත් එහෙම මමකින් නැත්තේනවා. මං හිතන්නේ මගේ ආදරේ ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න ඔයා කැමති වෙයි කියලා. අනිවාර්යයෙන්ම. මම වර පොරොන්දු වෙනවා. හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්නවා කියලා. මෙහෙම විතරක් මදි. මගේ හිතේ ආදරේ වැඩි වෙන විදිහට ජීවත් වෙනවා කියලා පොරොන්දු. මම පොරොන්දු වෙනවා. අපේ මේ එඩියුකේෂන් සිස්ටම් එක හරිම දුර්වලයි. සමස්තයක් හැටියට ගත්තාම බොහොම පල්ලෙහා තැනක තියෙනවා.
දැන් බලන්න දැන් අපේ ළමයි හුරු වෙලා නැහැ මේ රිසර්ච් කරලා ඒක ඇතුළෙම කරුණු කාරණා හොයාගන්න. තමයි UK වල තත්ත්වයට වඩා ගොඩක් වෙනස්. මට හිතෙනවා අපි අපේ දරුවන් මේ ස්ටෑන්ඩඩ් එකට ගේන්න ඕනේ කියලා. වෙලා තියන්නේ අපේ ළමයින්ගේ ඇටිටියුඩ්ස් එතන නැහැ. සර් කෑම කාලේ හිටියනම් මම හිතනවා අප්පුවා මේ මගේ දරුවන්ව මට එතනට ගේන්න පුළුවන් කියලා. සර් අපි කාලමීමු නේද? මම හිතනවා මගේ දරුවන්ට මට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. අප්පුවා මේ මේ මොකද්ද මට ඉස්සෙල්ලා කිව්වේ? මං කිව්වා අපි කාලෙමු කියලා සර්. ඕකේ. ලංකාවට කැමති නැති මිනිස්සු ලංකාවේ ඉන්නේ නැහැ. ඉතින් එයා කවදාවත් කියලා නෑ නේ ලංකාවට කැමති නෑ කියලා. එයා හැමදාම කියන්නේ ලංකාවේ ඉඳලා කිසි දියුණුවක් එන්න බෑ කියලා. ඉතින් ඒක ඇත්ත. ඒක කොහොමද ඇත්ත වෙන්නේ? දැන් අපේ තාත්තා දියුණුවලා තියෙන එංගලන්ත ගිහිල්ලාද? නෑනේ. මං ආස නෑ මේ කළු සුද්දන්ට. අපි ඉන්න ඕන අපේ විදිහට. තමන්ගේ රටට ආදරය කරන්නේ නැති මිනිහෙක් ආදරයකින් දේවත් දන්නේ නැහැ. මේ මොකද ශ්‍රීලන්තට එකපාරටම බලන්න පටන් ගත්තේ? අම්මා මොකද එකපාරටම ශ්‍රීලන්ත වර්ණනා කරන්න පටන් ගත්තේ? වර්ණනාවක් නැහැ. මං කියන්නේ එයා හොඳ උත්සාහවන්ත අනාගතයක් තියෙනලානේ. ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් ඒකෙන් අපිට වැඩක් නැහැනේ. අම්මා අපි අපිට අදාළ දෙයක් ගැන කතා කරමුද? අදාළ නැති වෙන්නේ කොහොමද? ඔයා එයා පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක්. ඒක ඇත්ත. එහෙම කියලා මම මොනව කරන්නද? අනික මම දන්නවා බොන හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි කියලා. අම්මා අපි කතාව නවත්තමුද? මම තාම ඔබ ගැන හිතන්නේ. තාම මම අම්මගේ තාත්තගේ පොඩි කෙනෙක්. අනේ බබා එන්න ඩොක්කුවේ දාලා නලවන්න. තාත්තා තමයි මේ කෙල්ලව නරක කරන්නේ. Hello. ඇයිව ගෙදර ලයින් එකට ගත්තේ? හරි මං එනවා. Okay bye.